ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ආදරණීය යාළුවෝ හැමෝම අදත් අපේ YouTube channel එකට. ඉතින් වෙනද වගේම ඔයාලා එකතු වෙන්නේ ටෙක්නොටියුටි YouTube channel එකත් එක්ක. ඉතින් මේ දවස්වල තියෙන කාර්යබහුලත්වයත් එක්ක එක දිගට වෙනද වගේ වීඩියෝස් අරන් එන්න ටිකක් අපහසුයි. ඉතින් සමා වෙන්නේ ගැන හැබැයි එහෙමයි කියලා නෑ අරන් එන වීඩියෝ එක ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. හරි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීම පුංචි ඉල්ලීමක් තියෙනවා. මේ වෙනකන් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. මොකද ඉස්සරහට ඔයාලට වැදගත් වටින වීඩියෝ නිරන්තරයෙන් අරන් එන්න හැකි ඉක්මනින් අරන් එන්න අපි සූදානම්ෙන් ඉන්නවා. හරි. ඉතින් ඒ වගේම ඔයාලට description එක බලන්න පුළුවන්. description එකේ තියෙන සම්පූර්ණ විස්තරය, ඒ වගේම links තියෙනවා අවශ්‍ය වීඩියෝස් වල. ඔයාලට ඒ හරහා අවශ්‍ය කරුණු කාරණා දැනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මගේ contact numbers තියෙනවා. ඔයාලට WhatsApp normal call හරහා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මොනවා හරි නොදන්න දෙයක් තියෙනම් අහන්න අනිවාර්යයෙන්ම ඔයාලට කියලා දෙනවා. නොමිලේ දෙන්න පුළුවන් හැම දෙයක්ම මම ඔයාලට නොමිලේ දෙනවා. ඒ වගේම නොමිලේ දීලා තියෙනවා. හරි. ඉතින් මේ ට්‍රේඩින් කියන එක ගත්තම මේක අර හිතන තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි හැමෝම දන්නවා. ඒක ඩෙරිව් වේවා, බයිනෑන්ස් වේවා, XM වේවා මොන දේ වුණත් අපි ට්‍රේඩින් කරනවා නම් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක වැඩ කරනවා නම් අපිට ඒකේ හොඳ දැනුමක් අවශ්‍ය වෙනවා. හොඳ ඉවසීමක් අවශ්‍ය වෙනවා. මේක වැඩ කරගෙන යන්න. ඉතින් එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් රයිට් මට මේක පුළුවන් චුට්ටක් මේක ස්ටඩි කරලා වීඩියෝ එකක් දෙකක් බලලා කවුරු හරි හිතනවා මේක මට පුළුවන් මට පොඩි ඩොලර්ස් ගණක් දාගෙන මේකේ ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක ඇත්තටම තේරුමක් නැති වැඩක්. තමන්ගේ මුදල් නාස්තියක් පමණයි. ඒ නිසා හැමෝටම කියන්නේ හැමෝගෙම ඉල්ලන්නේ මුලින්ම හොඳට ඉගෙන ගන්න, හොඳට ඉවසීම පුරුදු කරගන්න, හොඳ ටෙක්නික්ස් ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලට මේකේ ගමනක් යන්න පුළුවන්. ඒ වගේම ඩොලර් 10 account එකකින් වගේ ගමන ස්ටාර්ට් කරලා දවසට ඩොලර් ලොකු ගණන් සොයන්න ප්ලෑන් කරන්න එපා. එහෙම ප්ලෑන් කරන්න බෑ. ඩොලර් 10කින් පටන් ගන්නවා නම් සත ගණන් වලින් තමයි මේ account එක අප් කරගන්න වෙන්නේ. ඒ නිසා මම කියන්නේ ඩොලර් 10ක් නෙවෙයි අඩුම ඩොලර් 100ක්වත් ඩිපොසිට් කරගන්න බලන්න. තමන්ගේ කැපිටල් එක හැදෙනකන් ඩොලර් 100ක් තමන්ගේ සල්ලි එකතු වෙනකන් බලන්න කොහොමද මේකේ ට්‍රේඩ් කරන්න කියලා ඉගෙන ගන්න. ඉතින් මොන දේ කරන්න ගියත් ඩොලර් 100ක් තියා කීයක් හදන්න ගියත් ණය වෙලා බඩු භාණ්ඩ උගස් තියලා විකුණලා සල්ලි හදලා මේවට යොමු කරන්න එපා. තමන්ගේ අතිරික්තයක් තියෙනම් මොනවා හරි ආයෝජනයක් කරන්න ඉතුරු කරන් ඉන්න මුදලක් නම් මේකට යොද වෙලා වැඩ කරගෙන යන්න. මොකද ට්‍රේඩින් කියන්නේ රිස්ක් එකක් මොන ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකේ වැඩ කරත්. ඉතින් මම මේ කතාව හැමදාම හැමෝටම කියන දෙයක්. ඉතින් ඒක අවධානයට අරගෙන ඕගොල්ලොන්ගේ ගමන යන්න. හරි. අද කතා කරන්නේ rise and fall 3 minute strategy එකක්. මේක ගොඩක් strong strategy එකක්. ඔයාලට මේක වැඩ කරගෙන යද්දී තේරෙයි මේ වීඩියෝ එක බලාගෙන යද්දී ඔයාලට තේරෙයි කොහොමද මේකේ රිටර්න් winning accurate එක කියලා. ඉතින් ඒ වගේම රිටර්න් රේට් එක ගත්තොත් rise and fall කියන්නේ 95.5ක රිටර්න් රේට් එකක් තියෙන ට්‍රේඩ් ටයිප් එකක්. ඒ නිසා මේක හරියට පුරුදු වෙන්න පුරුදු වෙලා ඩිමෝ එකේ ප්‍රැක්ටිස් කරලා රියල් ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට මේකෙන් යම්කිසි මුදලක් සොයන්න හැකියාව තියෙනවා. හරි. මුලින්ම මම මෙතන මේ ඉන්නේ ස්මාර්ට් ට්‍රේඩර් කියන ප්ලැට්ෆෝම් එකේ. මෙතනින් මම සිලෙක්ට් කරගන්න ඕනේ volatility 100 market කියන මාකට් එක. ඉතින් ඒ කියන්නේ volatility 100 index market එකේ තමයි අපි මේ ස්ට්‍රැටජි එක කරන්න හදන්නේ. ඉතින් ට්‍රේඩ් ටයිප් එක rise and fall. මෙතන ඩියුරේෂන් එක ඔයාලා 3 මිනිත් කියලා දාගන්න. මෙතන ටික් නම් තියෙන මේක මිනිත් වලට කන්වර්ට් කරගන්න. ඊට පස්සේ ස්ටේක් එක ඔයාලා පාවිච්චි කරන්න. ඔයාලගේ තියෙන කැපිටල් එකේ යම්කිසි අගයක් ගන්න ස්ටේක් එක විදියට මනි මැනේජ්මන්ට් එකක් යූස් කරනවා නම් මනි මැනේජ්මන්ට් එක හරහා ඒ දෙන අගය ස්ටේක් එක විදියට ගන්න. රයිට්. මම මෙතන normally ඩොලර් 10ක් දානවා. ඊට පස්සේ මෙතන allow equal කියන තැන ටික් එක enable කරගන්නවා. හරි. ඊළඟට මම මෙතන මේ ටැබ් එකක් ඕපන් කරලා තියෙනවා. මේක ඔයාලා හැමෝම දන්න එක. මේක තමයි derivative trading chart එක. ඉතින් මේ derivative trading chart එක ඔයාලට පුළුවන් ඕපන් කරගන්න. මොකද අපි මේ chart එකේ තමයි indicators add කරලා signal ගන්න කොහොමද indicators read කරන්න කියලා බලලා එදින signal එකත් එක්ක ඒක confirm කරගෙන මෙතනින් entry එක ගන්න. right. මෙතන volatility 100 index market එක අනිවාර්යයෙන්ම මේ market එක සහ මේ market එක double check කරන්න. මෙතන එක මාකට් එකක් දාලා මෙතන එක මාකට් එකක් වුණොත් මේ ගන්න entry එක අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. හරි. ඒතර 100 මාකට් එක මේක 1 minute වලට මේක දාගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ
අපි ප්ලෑන් කරන ඉන්ඩිකේටර්ස් දෙක ඇඩ් කරගන්න. right. අපි මෙතන ඉන්ඩිකේටර්ස් කියන තැනට එනවා. ඇවිල්ලා ඩබල් B ටයිප් කරන්න. මෙන්න මේ බෝලිංග බෑන්ඩ් කියන ඉන්ඩිකේටර් එක ඇඩ් කරගන්න. ඊළඟට ඔයාලා එන්න TRU මෙන්න මේ True Strength Index කියන ඉන්ඩිකේටර් එකත් ඇඩ් කරගන්න. හරි. ඊට පස්සේ අපිට පොඩි වෙනස්කම් කීපයක් කරන්න තියෙනවා. මේ බෝලිංග බෑන්ඩ් කියන එක අපි සෙටින්ග්ස් මොකුත් වෙනස් කරන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ ලයින්ස් මේ බ්ලූ ලයින් දෙක සහ මැද යන මේ තැඹිලි පාට ලයින් එකේ මොන හරි වෙනස්කමක් ඕන නම් කලර්ස් මාරු කරලා මෙන්න මේ විදිහට ටික් වැඩි කරගෙන කරගන්න පුළුවන්. right. මෙන්න මේ true strength index කියන ඉන්ඩිකේටර් එකට එන්න ඇවිල්ලා මේක මෙන්න මේ settings icon එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් එන්න මේ input කියන තැනට ඇවිල්ලා මෙන්න long කියන එක 20ක් විදියට දාගන්න සහ short කියන එක 5ක් විදියට දාගන්න. right. ඊට පස්සේ style කියන එකට එන්න ඇවිල්ලා මෙන්න මේ lines වල පොඩ්ඩක් color එක dark කරගන්න. tick එක ටිකක් වැඩි කරගන්න. right. මෙන්න මේකටත් එන්න මේ signal කියන එකට එන්න. ඒකටත් ඇවිල්ලා red වගේ color එකක් අරගෙන මේකේ tick එක ටිකක් වැඩි කරගන්න. හරි. ඊට පස්සේ ඒක මෙතනින් okay කරගන්න. right. අපි indicators දෙක add කරගෙන ඉවරයි. ඉතින් මේ වෙනකොට බහුතරයක් දෙනා දන්නවා කොහොමද මේක read කරන්න කියලා. හරි. දැන් මම කියලා දෙන්නම් ඔයාලට මේක කොහොමද read කරන්න කියලා. ඒ වගේම entry point එකක් ආවොත් මම entry එකකුත් අරගෙන පෙන්නන්නම්. හරි. අපි ටිකක් පස්සට යමු. ගිහිල්ලා මෙන්න මේ අවස්ථාවන් කීපයක් බලමු. right. මෙහෙම පස්සටම ඔයාලට බලන්න පුළුවන්. මම vertical line තියන්නම් ඉස්සරහින්. මෙන්න මේ වගේ අවස්ථාවක්. sorry. මෙන්න මේ වගේ අවස්ථාවක්. right. මම මෙන්න මෙතන තියන්නම් vertical line එකක්. මෙන්න මේ වගේ අවස්ථාවක්. right. ඔයාලට පේනවා මෙන්න මේ රතු පාට line එක signal line එක cross කරගෙන මේ නිල් පාට line එක මෙතනින් උඩට ගමන් කරනවා. ඒ කියන්නේ මාකට් එකයි ට්‍රෙන්ඩ් එක අප් වෙනවා කියලා තමයි කියන්නේ. ඊළඟ මිනිත්තු කිහිපය. right. ඒ වගේම ඔයාලට පේනවා මෙතන බෝලිංග බෑන්ඩ් එකත් මිඩල් ලයින් එක ක්‍රොස් කරගෙන දෙවෙනි කැන්ඩල් එකෙන් උඩට හැදෙනවා. right. මේක මෙතනින් ක්‍රොස් වෙනවා ග්‍රීන් කැන්ඩල් එකක් එක්ක දෙවෙනි මිඩල් ලයින් එක. අපි ඒක පොඩ්ඩක් කලර් එක වෙනස් කරගමු ඔයාලට බලා ගන්න ලේසි වෙන්න. right. red colors දාලා ටිකක් ටික් එක වැඩි කරමු. හරි. දැන් ඔයාලට බලන්න පුළුවන් මේක ක්‍රොස් වෙනවා උඩට ග්‍රීන් කැන්ඩල් එකක් එක්ක මෙතන මිඩල් ලයින් එක රෙඩ් ලයින් එක ක්‍රොස් වෙනවා ග්‍රීන් කැන්ඩල් එකක් එක්ක මේක ඉහළට ගමන් කරනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේක ක්‍රොස් වෙලා දෙවෙනි කැන්ඩල් එක මෙන්න මේ බෝලිංග බෑන්ඩ් එකේ මිඩල් ලයින් එක ක්‍රොස් වෙද්දී අපිට මෙතන රයිස් එකක් පර්චේස් කරන්න. right. අපි බලමු තවත් ඒ වගේ අවස්ථාවන් ඉස්සරහට කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ අවස්ථාවන් ඔයාලට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ අවස්ථාවන් මේ දැන් මේකේ අපි එන්ට්‍රි එකක් ගත්තොත් මේක වින් කරනවා. එතකොට බෝලිංග බෑන්ඩ් එකේ සිග්නල් එක අදාළම නැහැ. මේ TSI එකේ සිග්නල් එකට මේක වින් කරනවා. right. ඒ ඔයගොල්ලෝ ඩෙමෝ එකේ ප්‍රැක්ටිස් කරලා සක්සස් නම් කරන්න. මම ඉන්ඩිකේටර්ස් දෙකක් ගත්තේ මේක ඩබල් කන්ෆර්ම් කරගන්න අවශ්‍ය වෙන නිසා. right. ඊළඟට මෙන්න මේ අවස්ථාව. right. මේක පල්ලෙහාට එන්නේ. එතකොට ඔයාලට වෙනවා බෝලිංග බෑන්ඩ් එකේ මිඩල් ලයින් එක ක්‍රොස් කරගෙන රතු පාට කැන්ඩල් එකක් හැදෙනවා. ඒ වගේම තව රතු පාට කැන්ඩල් එකක් හැදෙනවා. මෙන්න මේ TSI එකේ රතු පාට ලයින් එක ක්‍රොස් කරගෙන නිල් පාට ලයින් එක පහළට එන අවස්ථාව. දැන් බලන්න මෙතන මේක ඉහළට යනකොට මුලදී හැදෙනවා කොළ පාට කැන්ඩල් එකක් දෙවෙනියට කොළ පාට කැන්ඩල් එකක් බෝලිංග බෑන්ඩ් එකේ මිඩල් ලයින් එක ක්‍රොස් කරනවා. මෙතන මුලින්ම හැදෙනවා රෙඩ් කැන්ඩල් එකක් ක්‍රොස් කරනවා බෝලිංග බෑන්ඩ් එකේ මිඩ් ලයින් එක. සෙකන්ඩ් එක රෙඩ් කැන්ඩල් එකක් හැදෙනවා TSI එකේ රෙඩ් ලයින් එක ක්‍රොස් කරගෙන බ්ලූ ලයින් එක පහළට එන අවස්ථාවේ. right. අපි බලමු තවත් ඒ වගේ අවස්ථාවන්. මේක වැඩ කරනවා හොඳට වැඩ කරනවා මේවා. right. ඊට පස්සේ අපිට ආයෙ බලන්න පුළුවන්
මෙන්න මේ අවස්ථාවත් ගන්න පුළුවන්. නමුත් මේක එච්චර සාර්ථක වෙයි කියලා හිතන්න අමාරුයි. අපි බලමු ඉස්සරහා. රයිට්. මේක අර හොඳටම එන්නේ අර මම පෙන්නපු අවස්ථාවන් වල. රයිට්. මෙන්න මෙතනත් ඔයාලට බලන්න පුළුවන්. මෙතන මේ අවස්ථාවෙත් මෙතන මිඩල් ලයින් එක ක්‍රොස් වෙනවා රෙඩ් කැන්ඩල් එකකින්. හැබැයි හැදෙන්නේ ග්‍රීන් කැන්ඩල් එකක්. හැබැයි මේක එච්චර රිස්ක් එකක් විදිහට දකින්නේ නැහැ. මොකද මේ ග්‍රීන් කැන්ඩල් එක හැදෙද්දී ඔයාලට බලන්න පුළුවන් මේක හැදිලා තියෙන්නේ රෙඩ් ලයින් එකෙන් යට. රෙඩ් ලයින් එකෙන් යට ග්‍රීන් කැන්ඩල් එක හැදෙනවා. ඒ වගේම TSI එකෙත් රෙඩ් ලයින් එක ක්‍රොස් කරගෙන බ්ලූ ලයින් එක පල්ලෙහාට එනවා. ඒතර මේ අවස්ථාවේ වුණත් ඔයාලට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. රයිට්. බලමු අපිට අවස්ථාවක් එනවද කියලා. රයිස් එකක් ගන්න මෙන්න මෙතන තමයි ආවොත් එන්නේ. අපිට පොඩි වෙලාවක් ඉන්න වෙයි. බලමු අපි. මෙන්න මෙතන අපිට පෙන්ඩිං තියන්න පුළුවන්. මෙන්න මේක රෙඩ් කැන්ඩල් එකක් හැදිලා පල්ලෙහාට තවත් රෙඩ් කැන්ඩල් එකකින් මේක ක්‍රොස් වුණා නම් මට ඔයාලට එන්ට්‍රි එකක් අරගෙන පෙන්වන්න තිබුණා. බලමු අපි මේ අවස්ථාවක් එනවද කියලා. මම මේ vertical එක තියාගත්තේ හරියට තැන මාක් කරගන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මෙන්න මේ දේවල් දැන් ඔයාලා බලන්න මෙතන එන්ට්‍රි එක ඔයාලට මිස් වුණා කියන්නකෝ. මෙතන එන්ට්‍රි එක මිස් වුණොත් ඔයාලට බලන්න තව විනාඩි කීයක් බලන් ඉන්න ඕනද බලන්න. තව එන්ට්‍රි එකක් ගන්න. එතකොට ඔයාලට සමාජීතේ මෙන්න මේ අවස්ථාවේ කලබල වෙලා එන්ට්‍රි එකක් ගන්න. මේ අවස්ථාවේ කලබල වෙලා ගන්න. මෙතනින් ගන්න හිතේ. මම කියන්නේ මෙතනින් ගන්න හිතේ. සමහර විට වින් කරන්න පුළුවන්. හැබැයි මම කියන්නේ එහෙම රිස්ක් එකක් ගන්න එපා. හරි තැන එනකන් බලන්න. මම ඒකයි කිව්වේ ට්‍රේඩින් කියන එකට ඉවසීම අත්‍යවශ්‍යයි. මේක බලාගෙන ඉන්න ඕන මාකට් එක. තමන්ගේ හරි එන්ට්‍රි පොයින්ට් එක එනකන්. ඒ නිසා කලබල වෙන්නේ නැතුව කිසිම දෙයකට හරියට බලලා තමන්ගේ එන්ට්‍රි එක ගන්න. මුලින්ම මේවා ඩිමෝ වල ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට ඩිමෝ වල ඩොලර් 10000ක් දීලා තියෙනවා ෆේක් මනි. ඒකේ ප්‍රැක්ටිස් කරලා රියල් ඇප්ලයි කරන්න. මම හිතන්නේ මෙතන අපිට එන්ට්‍රි එකක් ගන්න දෙන එකක් නෑ. මේක ආයෙමත් මෙතනින් ක්‍රොස් කරගෙන උඩට යන හැඩක් තමයි තියෙන්නේ. රයිට්. එන්ට්‍රි එකක් ගත්ත නොගත්ත කියලා ගැටලුවක් නෑ. මම ඔයාලට පොයින්ට්ස් ටික පෙන්නලා දීලා තියෙනවා. ඒ පොයින්ට්ස් වලට අදාළව ඔයගොල්ලෝ මේක try කරන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ට්‍රේඩ් කරද්දී එකම ස්ට්‍රැටජි එක එකම මෙතඩ් එක කන්ටිනියස්ලි කරන්න එපා. කිහිප දවසක් කිහිප අවස්ථාවක් යනකොට ලොස් පැත්තට යනවා. දැන් මම මේ කියලා දෙන දේ වුණත් එක දිගට හැමදාම කරන්න එපා. මේක කරලා ඩෙමෝ ප්‍රැක්ටිස් කරලා මේක රියල් එකේ කරනවා කියන්නකෝ. රයිට්. සක්සස් නිසානේ. රයිට්. රියල් එකේ කරද්දී මේක එක අවස්ථාවක් කරන්න. ඊළඟ අවස්ථාවේ ඔයාලා වෙන ස්ට්‍රැටජි එකක් ටික් හරි මිනිත් හරි යූස් කරන්න. ඊට පස්සේ තව වෙන ස්ට්‍රැටජි එකක්. මම කියන්නේ එකක් නෙමෙයි. ඔයගොල්ලෝ ස්ට්‍රැටජි, ට්‍රේඩින් ටයිප්, කොන්ට්‍රැක්ට් ටයිප් වැඩි ප්‍රමාණයක් ඉගෙනගෙන ඒ ටික අතරින් පතර ෂෆල් කරලා කරන්න. ඒක ටිකක් ඔයගොල්ලන්ට සාර්ථක වෙයි කියලා හිතනවා. එහෙම කරන අයත් ඇති. මමත් එහෙමයි කරන්නේ. ඉතින් අර එකම ස්ට්‍රැටජි එක එකම විදිහට රන් කරනකොට පොඩි ගැටලුවක් තියෙනවා. අත්දැකීමෙන් මට දැනෙච්ච දෙයක්. ඒ නිසා ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරලා කරාට කමක් නැහැ. මේක කරන්න එකපාරක් ආයෙ වෙන එකක් කරන්න ඊළඟ පාර තුන්වෙනි පාර තව එකක් කරන්න ඔය වගේ ස්ටෙප් 3කට 4කට පස්සේ ආය මේක ගත්තට කමක් නැහැ. කියන්නේ රොටේෂන් එකක් විදියට මේක ගන්න. රයිට්. එහෙම නැතුව අර එකම දේ කරන්න යන්න එපා. අපි නොදැනුවත්ව ඒ ස්ට්‍රැටජි එක ලොස් වෙනවා. රයිට්. ඕක කවුරුත් කියලා දෙන්නේ නැහැ. කෝස් වල කියලා දෙන්නේත් නැහැ. මම මේ රියල් සිනාරියෝ එක කියන්නේ. ඒ නිසා ඒක ඔයගොල්ලන්ටත් අත්දැකීම් ඇති. ඒ නිසා ඒක හරියට බලලා කරන්න. මේවා කෝස් කරන අය YouTube channel කරන බහුතරයක් දෙනා මම කියන්නේ හැමෝමයි කියලා. අවංකව කියලා දෙන අය ඉන්නවා ගොඩක්. ඒ අතරේ නොකියන අයත් ඇති. ඒ නිසා මේවා හරියට බලලා කරන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි කොහොමද මේකේ වැඩ කරගෙන යන්න අවශ්‍ය කියලා. රයිට්. අපිට අවස්ථාවක් නැහැ මෙතන එන්ට්‍රි එකක් ගන්න. මේක පල්ලෙහාට ආවට ආයි මේක මේ උඩට යන්නේ වලට පේනවා. ඒ නිසා මම තීරණය කරනවා වීඩියෝ එක නවත්තන්න. මොකද ඔයාලා දන්නවා මම සාමාන්‍යයෙන් එක දිගට විනාඩි 20 30 වීඩියෝස් කරන්නේ නැහැ. බොහොම අකමැති. ඒක ඔයාලටත් කම්මැලි වීඩියෝ එක දිගට බලන් ඉන්න. මටත් කරදරයි එක දිගට වීඩියෝ එක කරන්න.
මොකද මම YouTube එකේ watch hoursවත් වෙන දේවල්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එක බලන්නේ කවුද? ඒ බලන කෙනාට හරි දෙයක්, හොඳ දෙයක්, එයාට ප්‍රයෝජනවත් දෙයක් කියලා දෙන්න. ඒ නිසා මට ලොකු දිග වීඩියෝ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම ඔයාලට මෙතන proof පෙන්නලා තියෙනවා. එන්ට්‍රි එක ගන්න විදිය කියලා දීලා තියෙනවා. ඒ නිසා ඒක බලලා ඒ විදියට ඔයාලා එන්ට්‍රි එක ගන්න, ඩෙමෝ ප්‍රැක්ටිස් කරන්න. සක්සස්ද නැද්ද කියන එක කමෙන්ට් එකකින් දාන්න ගැටලුවක් නැහැ. WhatsApp numbers තියෙනවා description එකේ. මට මැසේජ් කරන්න, කෝල් කරන්න binary board සම්බන්ධයෙන් අවශ්‍ය ඕනම දෙයක් මට කතා කරන්න. ඒ වගේම අපේ free board group එකට join වෙන්න පුළුවන් අවශ්‍ය අයට. ඉතින් මුලින්ම මට මැසේජ් කරන්න මම විස්තර ටික දෙන්නම් කොහොමද ඒක join වෙන්නේ මොකක්ද ඒකට යන process එක කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම නැවතත් මතක් කරන්න ඕන මේ වෙනකන් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න ජිල්ලීමක්. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. මම හිතන්නේ වටින වීඩියෝ එකක් ඔයාලට සාර්ථක වෙන්න පුළුවන් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හැකි ඉක්මනින් ඔයාලා හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්, ජයග්‍රාහී දවසක්.